ඒ සියලු මල් සැරසිලි ආදී දේවල් අපගේ භාග්‍යවතුන් වහන්සේ පූජා කරමි. පූජා වේවා කියලා සාදුකාරයි. හොඳයි. මේ පුණ්‍යතුල්ලා දැන් මේ සාස්කාරේ මේ කොහොම ගෞරවයෙන් පාවටලා ආසන පිළිදෙල කර මේ සූදානම් වෙලා ඉන්නේ ධර්ම ශ්‍රවණය පිණිස. ඉතින් බොහෝ දුරවගේ මේ ඉතාලිය කියන ඒ දුර රටට ඇවිල්ලා ඒ වගේම නාවපෝලි නගරේ මේ දවස් කීපේ පුරාට මහතුන් කම්පාවේ ඒ ධර්මය ධර්මානුශාසන ආදී අනුග්‍රහ කර බොහෝ පිරිසකට පිටස් කරගන්න උපකාරී වුණා. මේ පින්වත් අමිතදීප ස්වාමීන් වහන්සේට අපි ආරාධනා කරමු. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන සීක්වා නුවණ විහිද වූ මුනිදුන් සදා වදිමි මම් බෝධි මූලයේ සෙවණෙදී පුදා දිවි උතුම් නිවනට සීනායති මරු පරදා පින් බලය මතු කළේ සොයාගත් නිවන් මග තුල සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදෙන ලෝ සතුනගේ දුක දැනගෙන දිවැසුන් නොවන ලැබූසේක මෙදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවණින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එමෙනෙහි කළේ සතිස් කෝටි සිය දහසක් හේතුඵල දහම් විමසා මහා විදුරු නැන බලයෙන් ඇති තතු වටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩ හිඳ බුද්ධ භූමියේ මහා විදුරු නුවණින් යුතු සම්බුද්ධ රාජ මුනිදුන් ලොව
නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කළේ ඒ උතුම් බෝධි නුවණට මම නෙමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් හැම විට වන්දනා කරම් ඒ උතුම් බෝධි නුවණට මම නෙමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් හැම විට වන්දනා කරම් ඒ උතුම් බෝධි නුවණට මම නෙමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් හැම විට වන්දනා කරම් බුදුරජාණන් වහන්සේ උදෙසා අප විසින් ඉතා ගෞරවයෙන් ඉතා ශ්‍රද්ධාවෙන් බුදු ගුණ සිහි කරමින් මනරම්ව කරවන ලද මේ මල් සැරසිලි මේ සුවඳ මල් පූජා කරමි පූජා වෙත්වා පූජා කරමි පූජා වෙත්වා පූජා කරමි පූජාම වෙත්වා සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සෙමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සෙමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සෙමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සෙමදා තිසරණ සරණ යමි සාදු සාදු දුක්ඛ නිරෝගව දීර්ඝායුෂ ලබත්වා සාදු 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 අපගේ පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක්ඛ නිරෝගව දිගාසිරි ලබත්වා සාදු සාදු සාදු
අද දහම් පදයේ විදිහට මම සිහි කරලා දෙන්න කල්පනා කළේ අපි සරණ ගියපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ හිටපු භික්ෂුවකට සිහිය උපද්දන්න දේශනා කරපු ධර්ම. මනුස්සයාගේ ජීවිතේ අමාරුම එකක් තමයි සිහිය උපද්දාගෙන ගත කිරීම. දහම් පදයක් අහනකොට සිහිය උපදිනවා. බණ ටික අහලා වෙන කටයුත්තක් එදිච්ච ගමන් සිහිය නැති වෙනවා. ස්වාමීන් වහන්සේලා ඇසුරු කරනකොට සිහිය උපදිනවා. මෙතනින් එළියට ගියපු ගමන් ආය අපේ සිහිය විකල් වෙනවා. මේක තමයි ජීවිතේ වැඩිපුරම අපිට වෙන්නේ. කොටිම බුදු කෙනෙක් වැඩ ඉන්න කාලේ පවා බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිත් මහාන වෙලා ඒක වෙලා තියෙනවා. ඒක තරුණේ බුදුරජාණන් වහන්සේගේ දහම් අසන්ට ඇවිත් මොන බුද්ධ ශාසනය පැවිද්ද ලැබුවා. දැන් මෙයා යොහු භික්ෂුවක්. රහතන් වහන්සේලා ආනුභව සම්පන්නව වැඩ හිටපු කාලේ මෙයන් මහාන වෙලා සිවුරක් පරවගෙන පිළිවෙත් කරනවා. අදට වඩා බුද්ධ ශාසනයේ ආනුභාවය දැනෙච්ච ඒ කාලේ මහාන වෙලා දවසක් පිටපාත වැඩකට ටිකක් හැඩට ඇඳගෙන ගියපු ගෑනු ළමයෙක් දකින්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ දකින්නකොට පිහිටපු සිහිය, රහතුන් දකින්නකොට පිහිටපු සිහිය අර ගෑනු ළමයා දකින්නකොට නැති වෙලා ගියා. දැන් විහෙරට ඇවිල්ලා මතක් වෙන්නේම අර ගෑනු ළමයා. ධම්වල දන්න පාත්‍රය අතට ගත්තා. පාත්‍රය ඇතුළේම මැවිලා පෙන්නේ අර ගෑනු ළමයා. දැන් බෑ පාලනය කරගන්න හිත. කල්පනා කළා මං සිවුරට යනවා. බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහින් ඔක කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අමාරුයි මට මහාන කරන්න. මං සිවුරට යනවා. බුදුරජාණන් වහන්සේ දුකට ඇහුවා භික්ෂුව. ඔබ හොඳින් හිටපු කෙනෙක්. ඔබට මොකද්ද මේක පාර සිවුරෙන් හිතෙන්න හේතුව? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පිටපාත වඩින්දී මට දැක ගන්න ලැබුණා තරුණ ගෑනු ළමයෙක්. ස්වාමීනි ඇයව දැක්ක ගමන් මට මාව පාලනය කරගන්න බැරුව ගියා. මට දැන් හරි අමාරුයි ඇයව අමතක කරන්න. ස්වාමීනි ඇයව මතක් කර කර සිවුරේ ඉන්නවට වඩා මට හොඳයි මං සිවුර ඇරලා ගිහින් ඔය පිනක් දහමක් කරන් ඉන්නවා. ඔහොම කිව්වා. කාය ඉස්සරහද කියන්නේ ධර්ම ස්වාමී බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඔහොම කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේට කොච්චරනම් අනුකම්ප හිතෙන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට කියනවා ආනන්දේ දුටුවාදර කටිරෙන. ආනන්ද සාමණේර කිව්වා ස්වාමීනි එහෙමයි. ආනන්දේ බලන්න මේ කටිරෙනේ පොලිමට යන කඩි මෙතන එකෙක්වත් නැහැ. පෙර අතීතයේ සක්විති රජෙක් නෝ. ඈත අතීතයේ කවදා හෝ ජීවිතයක සක්විති රජවරු වෙච්ච කට්ටිය තමයි දැන් මේ කඩි වෙලා පොලිමේ යන්නේ. කඩින්ගේ ඉරණම එහෙමනම් අපේ ඉරණ කතා කොහොමද නේ? අපිත් සමහරවිට ඔටුනු පණන් රජවරු වෙලා ඉඳලා ඇති. මහා ධන සම්පත් ඇති සිටුවරු වෙලා ඉඳලා ඇති. අපි තෝනේ තරම් අනිත් මිනිස්සුන්ව අපේ බලයෙන් පාගගෙන හිටපු මහා බලවන්තයෝ වෙලා ඉන්නේ ඇති. ඔයාලා බලන්න මේ භූමිය වල ඉන්නකොට මේවා අධිරාජ්‍යවරු පාලනය කරපුවානේ. ඔය අධිරාජ්‍යවරු වෙලා සමහරවිට අපි මහා බලපුරවකාරයෝ විදිහට ආනුභාව සම්පන්නව තේජස්විතව අපි ඉන්නේ ඇති. බුදුරජාණන් වහන්සේ නිසා භික්ෂුන් දේශනා කළා මහණෙනි ධනවත් මිනිසෙක් දැක්කොත් එහෙම ඒකාන්තකට නිෂ්ඨාවකට පැමිණෙන්න මාත් ගෙවාගෙන ආපු සංසාරේ මෙහෙමත් ඉඳලා තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. අපි එහෙමත් ඉඳලා තියෙනවා. ඒ වගේම අපි ඉඳලා ඇති ඔය මේ නගරවලත් ඇවිදිනකොට බලන්න ඉන්න දැනක් නැතුව ඔහේ මේ බිල්ඩින් වල එක එක රෙදි කැලි ටිකක් එලාගෙන
මෙහි වැතිලා ඉන්න මිනිස්සු. අපිත් ඔහොම ඕනේ තරම් ඉඳලා ඇති. අනුන්ට අතපාගෙන ඉඳලා ඇති. ඊළඟට අපි දකිනවා මේ කර කියා ගන්න කිසිවක් නැතුව අපල දුබල වෙච්ච මිනිස්සු. සමහරවිට එයා උපදිනකොටම යන අපල දුබල භාවයක් තියෙනවා. චූටි වයසේ ඉඳලා ලොකු වෙනකම් ඒ විකෘතියත් එක්ක එයාගේ ජීවිතය ඔහි ගත වෙලා යනවා. අපි කොච්චර ඔහොම ඉපදිලා ඉන්නේ. දිලින්දෙක් දුප්පතෙක් දකිනකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකාන්ත නිෂ්ඨාවටපත් වෙන්න. මාත් සංසාරේ මෙහෙමත් ඉඳලා තියෙනවා. ඒ නිසා මේ සසර එනකොට පින්වතුනි අපි නොගිය තැන නැතු ඇති. වාසනාවක් අපිට මේ ජීවිතය ඇතුලේ කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් ඇසුරු කරන්න ලැබුණු වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් අපිට ලැබුණා. ඒක නිතර හිතන්න ඕන කාරණාවක්. ඒක නිතර හිතිය යුත්තේ ඇයි කියන එක මේ දහම් පදේ ඉවර කරද්දී ඔයාලට හොඳට තේරෙයි. දැන් අර උදේ කුමාරයා ආවේ බ්‍රහ්ම ලෝකින්ද. එයාට බ්‍රහ්ම ගති තිබ්බා. සාමාන්‍ය තරුණයෙකුට තරුණ වයසේ ඉන්න ඇවිස්සිල්ල උදේ කුමාරයාට තිබෙන්නේ. උදේ කුමාරයා ජන්මලාභය ලැබලා අවුරුදු 4කට පස්සේ තවත් විශේෂ කෙනෙක් ඔය සුරුන්දනපුරේ සමීපෙටම වෙන්න ඉපදිලා හිටියා. එයා හැබැයි කුමාරිකාවක්. එයාට දෙමව්පියෝ දීලා තිබ්බ නම උදය භද්‍රා. අර කුමාරයාගේ නම මොකද්ද? උදය. කුමාරිකාවගේ නම මොකද්ද? උදය භද්‍රා. ඒ උදය භද්‍රා කියලා කිව්වේ වෙන කවුරුන් නෙමෙයි. අපේ මහා බෝධිසත්වයොත් එක්ක සංසාර ගමනේ එකට ගුණ පුරාගෙන ආපු ස්ත්‍රිය යශෝදරා. මේ ජීවිතේ උදේ භද්‍රා. කල්ගත වෙලා උදේ කුමාරයාගේ වයස අවුරුදු 20ක් වුණා. එතකොට උදේ භද්‍රාට මේ වෙද්දි වයස 16යි. උදේ කුමාරයාගේ තාත්තා කල්පනා කළා පුතාව අභිෂේක කරන්න දැන් කාලේ. පුතාට කිව්වා පුත්‍රේ දැන් ඔයා අභිෂේක ලබන්න ඕන. දැන් මගේ රාජ්‍ය කාලය මම අවසන් කරනවා. ඔයා උතුම පළදින්න ඕන. හැබැයි ඔයා උතුම පළදිනකොට ඒ උතුම පළදීමේ මංගල්‍යයත් එක්කම සරණ මංගල්‍ය කෙරෙන්න ඕන. ඒ සරණ මංගල්‍ය කියන්නේ මොකද්ද? වෙඩින් එක. ඒක කරන්න ඕන. ඒ සරණ මංගල්‍ය වෙනුවෙන් ඔයා හිතපු කුමාරිකාවක් ඉන්නවද කියලා. එතකොට උදේ කුමාරයා කිව්වා පියාණෙනි මට ස්ත්‍රී සම්බන්ධයෙන් ගැනීමක් නැහැ. ඒ නිසා සරණ මංගල්‍යයක් ගැන කිසිදු අවශ්‍යතාවයක් මගේ හිතේ නැහැ. මට සරණ මංගල්‍ය ගැන කතා කරන්න එපා. සාමාන්‍යයෙන් රාජ්‍ය ක්‍රමයේ තියෙන කන්නේ සරණ මංගල්‍යය. අම්මයි තාත්තයි දෙන්න බල කරා. බෑ සරණ මංගල්‍ය ඕනමයි. උදේ රාජපුත්‍රයා මේ වදෙන් බේරෙන්න බැරිකමේ රන් කරුවන්ව ගෙන්නලා ඒ රන් කරුවන්ට කිය මේ මනුලොවේ දැක ගන්න නැති තරම් ලස්සන අංගපසංග සහිත ස්ත්‍රීරුවක් කෙරෙව්වා. පොඩි මේ ප්‍රතිමාවක් කෙරෙව්වා. ඒ ප්‍රතිමා කලාව මට හිතෙනවා ඒ කාලේනේ දැන් මේ සිද්ධිය වෙන කාලේ ප්‍රතිමා කලාව අදට වඩා අద్භූත විදිහට තියෙන්නේ නැති. මොකද මනුස්ස ලෝකේ දැක ගන්න ලැබෙයි කියලා හිතන්නේව නැති තරම් ලස්සන රුවක් කරන්න. ඒ ශිල්පීන්ට දක්ෂතා තිබුණා. මට අද මේ ජාතක පොත මතක් වුණා. මෙහි තියෙන ප්‍රතිමා කලාව දකිද්දී. මෙහි ඇයෝ මේක මේ අවුරුදු ගානකට කලින් හදාපු ප්‍රතිමා අද ඇයන්ට හදන්න බැන්නේ. නේ මෙහෙම හිටපු කට්ටිය අවුරුදු ගානකට කලින් කරපු ප්‍රතිමා. ඒ වගේ අර සලු එහෙම මේ ගල් වලින් සලු කැටයන් කරලා තියෙනවා. ඒක අද කාලේ ඉන්න ශිල්පියෙකුට ඒ විදිහේ හැඩයකට ඇත්තම වස්ත්‍රයක් එකට දාන්නවත් පුළුවන්ද කියලා හිතෙනවා නේ. ඉච්ඡර අద్భుත විදිහට යම්කිසි මූර්ති නිර්මාණ ශිල්පයක් මේ ඉතාලිය සර කරගෙන රෝමය ඊළඟට මේ නාපෝලි මේ පැතිවල තිබිලා නැද්ද? එහෙනම් මේක සත්‍යයක්. යම් යුගවල එක එක ශිල්ප බලවන්නේ ලංකාවේ අවකන පිළිමේ කරපු ඒ ශිල්පීන්ගේ දක්ෂතා
අඩු ගානේ අද මේ ගලකින් ඕනේ සිමෙන්තියෙන් හදන්න බෑනේ අද. අවුකුණු පිළිම වගේ පිළිමයක්. අද නිකන් සිමෙන්තියෙන් හදාගන්න බෑනේ. අර ශිල්පීන්ට පුළුවන් වුණා මිනිස්සුව පරදී කියලා හිතන තරම් ලස්සන ස්ත්‍රීරුව රණින් කරවන්න. ඔය රණ්ඩුව පෙන්නලා දෙමෝපියන්ට කිව්වා උදේ රාජපුත්‍රය මෑණියනි පියන්නේ මේ රණ්ඩුව පරදින තරම් ලස්සන ස්ත්‍රියක් සජීවීව හම්බුනොත් අපි සරණ මංගල්‍ය ගැන කතා කරමු නැත්තම් ආයෙ ඔය කතාව එපා. මේක මේ වදින් බේරෙන්න කලේ. හැබැයි අර උදේ භද්‍රා කියන කුමාරිකාව අර රණ්ඩුව පරදන තරම් එලස්සයි. ඉතින් සරණ මංගල්‍යයට සම්පූර්ණ පරිසරය යෙදුණා කරන්න දෙන්නේ රණ්ඩුව පරදින ගෑනු ළමයෙක්ව පණ පිටින්ම ගෙනත් දුන්නා. දැන් ඔන්න විවාහය වුණා. සරණ මංගල්‍ය අභිෂේක මංගල්‍ය ඔක්කොම වෙලා උදය කුමරු උදේ රජු ලෙස රාජාභිෂේකය ලැබුණා. එදා සරණ මංගල්‍ය දවසේ රාත්‍රියේ යහන් ගත වෙන මංගල්‍ය. ඒ රාත්‍රියට ඇය යහනේ වාඩි වෙලා තමන්ගේ විවාහක ස්වාමි පුරුෂයා එනකන් ඇය මඟ බලන් හිටියා. හැබැයි ඇය විවාහ වෙච්ච පුරුෂයා අද්භූත කෙනෙක්. ඔහු එදා යහනට ආවේ දෝතින් සමන් මල් මාල දෙකක් කරා. ඒ සමන් මල් මාල දෙකගෙන යහන මැද්දේ ඉරුවා. එළලා ඇහුවා භද්‍රා මේ අහන්න මං කියන දේ මං විවාහ වුණේ මගේ දෙමාපියන්ගෙන් බේරෙන්න බැරි කමටයි. මං ගොඩාක් ආස බඹසරට. භද්‍ර ඔයාව විවාහ කරගන්නකම් මං සිහිනෙන්වත් ස්ත්‍රියක් ගැන හිතලා නැහැ. භද්‍ර මං කැමති මෙතුවක් ආරක්ෂා කරපු බඹසර තව ටික කාලෙකුත් ආරක්ෂා කරන්න භද්‍ර අපට කාලේ තියෙනවනේ. ඒ නිසා ඔයාගේ අමනාපයක් නැත්තම් අපි විවාහ වුණා. අපි ටික කලක් බඹසර ඉමුද? ඇහුවා. ඒ ඇහුවේ සුදුසු ස්ත්‍රියකින් ඉන්නේ. ඇයත් කිව්වා කුමරුනි මම උනත් විවාහ වුණේ ලොකු මනාපකින් නෙමෙයි. මමත් කැමති ඔබ බඹසර ඉන්නවනම් බඹසර ඉන්න මොකද මාත් දෙවෙනිකොට කුමරී බඹසර ආරක්ෂා කරපු කෙනෙක්. අපි දැන් නම් අපි බල කියනකොට කුමර බඹසරක් කුමරි බඹසරක් කියන නිකන් හරි කියනවා. මම හිතන තව අවුරුදු කීපකින් පස්සේ ඕක කිව්වොත් එහෙම අහන අයට බහස් ගාලා හිනායි. මොකක්ද අප්පයි ඒක කියලා. අනාගතේ අපි කුමර බඹසරක් කුමරි බඹසරක් ගැන කිව්වොත් එහෙම හිතේ ලෙඩක්වත් කියලා. නේ? ඒ තරම් දැන් ජන සමාජය මිනිස් ගති වලින් ඈතට ගිහින් තිරිසන් ගති පැත්තට ලං වෙනවා පේන්නේ නැද්ද? තිරිසනුන් වගේ. ඇසුරු කරපු පිරිමි ගාන දන්නේ නැති. ඇසුරු කරපු ස්ත්‍රී ගාන දන්නේ නැති. තිරිසනුන් වගේ. වැඩිමහල් බාල ભેදය සම්පූර්ණයෙන් අතහැරපු. තමන්නෙම දුව හා සමාන තමන්ගේම අම්මා හා සමාන ස්ත්‍රීන් එක්ක පවා එකට වසන ඒ නියම් නීචත්වයකට යනවා පේන්නේ නැද්ද මේක? ප්‍රකටයි මේවනේ. ඊළඟට ස්ත්‍රී පුරුෂ ભેදේ පවා පැත්තකට ගියපු. එහෙම පැත්තකට ගියගෙන යමින් තියෙනවා. ඉතින් මම මේ කියන්නේ මේක නැත්තම් මේ ජාතක පුවත් අපි විස්තර කරගන්නකොට අපිට හිතා ගන්න බෑ. දැනට ඩිංගිත්තක් හිතාගත්තකි. මොකද තාම බඹසරක් රකින්න හයිය තියෙන මිනිස්සු තාම ඉන්න නිසා. අර දෙන්නට තිබුණේ අద్భుත බඹසර. උදේ කුමාරයා කිව්වා උදේ රජුට එසේනම් භද්‍ර අපි දෙන්න අපේ බඹසරේ ක්‍රීඩාවක් කරමු. මොකද්ද බඹසරේ ක්‍රීඩාව? ඒ දෙන්න අදිෂ්ඨානයක් කළා. භද්‍ර රාග හිතුවිල්ලක් හිතන්න නැතුව ඔයාට පුළුවන් නම් බඹසර දකින්න. ඔයා රාග හිතවිල්ලක්වත් නොහිතන තා ඔයාගේ පැත්තේ තියෙන සමන් මල් මාලේ පරණ වේවා.
මං රාග හිතවිල්ලක්වත් හිතන්නේ නැතුව බඹසර රකින්නවා නම් ඒ තාම මගේ පැත්තේ තියෙන සමන්මල් මානෙ පරණ වේවා. යම් කලෙක අපට රාග හිතවිලි උපදිනවද මේ එලා තිබෙන සමන්මල් මාන ඒ මොහොතේම පරණ වේවා. සාමාන්‍යයෙන් දවසින් පර වෙන සමන්මල් මාන ඒක අසිරිය ඒ දෙන්නගේ බඹසරේ තේජසින් පර නොවි දිගු කලක් පැවතුණා. ඇත්තටම සමන්මල් මානද අද්භූත බඹසරද? බඹසර අද්භූතනේ. සමන්මල් මානේ පර නොවි තිබ්බේ කොහොමද? ඒක හරි අද්භූතයිනේ කියලා ඒක හිතන්න එපා. ඒක නෙමෙයි ඒකේ අද්භූත. සමහරව අපි අහලා තියෙනවා ඒක කොහොමද සමන්මල් මාල පර නොවි තියෙන්නේ? මොකක්ද ඒකේ විද්‍යාත්මක සාධකය? ඒ සමන්මල් මාල ගැන හිතන්න කියන එකක් නෙමෙයි ඒකනේ. සමන්මල් මාලේ නෙමෙයි ඒක අද්භූත. එකම යහනේ දෙපැත්තේ ස්ත්‍රී පුරුෂ දෙන්නෙක් නිදනවා රාග සංඥාවක් රාග හිතවිල්ලක් උපදින්න නැතුව පිරිසිදු බඹසරක්. ඒකේ ආනුභාව සම්පන්න බඹසර මිසක් අර මල් මාල නෙමෙයි. ඒ බඹසරේ තිබ්බ ආනුභාවෙත් එක්ක මල් මාලේ මොකක්ද? සෙල්ලම් කාලයක් නෙමෙයි. ඒ දෙන්න යුග ජීවිතයට එළඹිලා අවුරුදු 700ක් ගත වී ගියා. ඒ කාලේ අදත් එක්ක සාපේක්ෂව අපිට හිතාගන්න බැරි ආයුෂ අවුරුදු 10000 යුගයක්. ඒ කාලේ උපදින මිනිස්සු සාමාන්‍යයෙන් මැද අතුරු ආන්තරාවක් නොවි ජීවත් වුණා ආසන්න වශයෙන් අවුරුදු 10000ක් යන ඉන්නවා. දැන් අද අපට ලැබිච්ච මනුස්ස ජීවිතය කියන එක කොච්චර පොඩි ජීවිතයක්ද? ඔයාලා නිකන් හිතන්න මේ ඔය ඒ යුගවල උපන්දින ගැනීමක් තිබ්බනම් නිකන් මිනිස්සුන්ට උපන්දින පටලැවෙන්න ඇති අන්තිම වෙන්නේ. දැන් ඉන්න ආච්චි අම්මලා සියලද අපි සමාජාලාවට ඇහුවොත් එහෙම ආච්චිගේ වයස කීයද දැන් කියලා. එයාලට මේ තියෙන ඉලක්කම් දෙකක් පටලැවෙනවා. 92ද 93ද කොහෙද? ඔහොම කියන ආච්චි අම්මලා සියලා එක්ක. ඒ කාලේ මිනිස්සුන්ට පටලැවෙන්න ඇති. මේක 9937ද 38ද? ගැන්නන්නේ. ඒ බඳු ආයුෂක් තිබ්බ කාලෙක ඒ දෙන්න අවුරුදු 700ක් බොහොම තරුණ වයසේ බඹසරක් රැකගෙන කාලය ගත කළා. ඇනිවර්සරි තිබ්බනම් ඒ දෙන්නගේ 700 වෙනි ඇනිවර්සරි එක. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට කියනවා ඉංග්‍රීසි භික්ෂුව ඔබගේ සාමාන්‍ය කෙනෙකුට සාමාන්‍ය ස්ත්‍රියක් දැකලා ඔය වගේ හිත ඇවිසිලා බුද්ධ ශාසනයක් පවතින කාලේ සිවුරු ඇරලා යන්න හිතන එක හරි ශෝකජනක කාරණා. භික්ෂුව ඔබ දන්නවද? පෙර අතීතයේ නුවණැතු දෙව්ලඳ බඳු ස්ත්‍රියක් සමග එකම යහනාවේ දෙපස අවුරුදු 700ක් රාග හිතවිල්ලක්වත් උපදින්න නැතුව ගත කළා කියලා ඔබ අහලා තියෙනවද? මොකක්ද කියන්නේ? එකම යහනාවේ සුරූපී ස්ත්‍රියක් එක්ක අවුරුදු 700ක් රාග හිතවිල්ලක්වත් උපදින්න නැතුව ගත කළා කියන කාරණේ අහපු ගමන් ඒකට පුදුම හිතෙන්නේ නැද්ද? ඒ භික්ෂුවට පුදුම හිතුණා. ඒ භික්ෂුව ඉල්ලා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මේ කාරණාව කියා දෙන්නසේක්වා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කළා. හරි වටින ජාතක පුවතක්. උදය ජාතකේ. මොකද මේ ජාතක කතාවේ නම? උදය ජාතකේ. බොහෝ ඈත අතීතයේ බරණස් පුරයට කිව්වා සුරුන්දනපුර කියලා. අද බරණැසට ඒ කාලේ කියපු නම සුරුන්දනපුරේ. ඔය සුරුන්දනපුරේ රජුගේ ප්‍රියාදර පුත්‍රයා විදිහට සසරේ පෙරම් පුරාගෙන අපේ මහා බෝධිසත්වයෝ වුන් උපත ලැබුවා. බෝසතාණන් වහන්සේට ඒ කාලේ ලැබිච්ච නම උදය. මේ බෝධිසත්ව කුමාරයා ටික ටික තරුණ වයසට එනකොට ඒ කුමාරයාගේ විශේෂ ලක්ෂණයක් තිබ්බා. ඒ කුමාරයා සාමාන්‍ය තරුණයෝ වගේ බලවත් රාගීති වලින් පීඩා විඳපු කෙනෙක් නෙමෙයි. ඒ කුමාරයාට ජන්මයත් එක්ක තිබුණා කලින් ජීවිතේ පුරුද්ද.
එයා කලින් ජීවිතේ බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු කෙනෙක්. ඒ නිසා එයාගේ අභ්‍යන්තරයේ තිබ්බ බ්‍රහ්ම ගතිය. ඒ බ්‍රහ්ම ගතිය කියන එක පිටුතුනේ පුදුම එකක්. මම හිතනවා වර්තමාන ලෝකේ බ්‍රහ්ම ගති තියන අය නැතුව කියලා. බඹලොවින් චුත වෙලා මනුලොවේ උපදින අය මේ කාලේ නැති තරම්. හැබැයි මේ කාලේ ඉන්නවා කියලා හිතෙනවා දෙව්ලොවින් චුත වෙලා එන අය. කලින් ජීවිතේ දෙව්ලොවක ඉඳලා නම් මෙහෙට ආවේ එයාට සමීපයි දේව ගති. මොනවද දේව ගති? උදව් කරපු අයව මතකයි. කෙලෙහි ගුණ පිරිලා. තමන්ට ජන්මේ දීපු අම්මට තාත්තට එයාගේ හිතේ ගෞරවේ ආදරේ ස්වභාවයෙන්ම පිහිටන. ශිල්ප දෙන ගුරුවරයාට ගෞරවේ ආදරේ ස්වභාවයෙන්ම පිහිටන. පොඩි උදව්වක් පදව්වක් කරපු මනුස්සයට බව කොහොමද මම පෙරලා උදව්වක් කරන්නේ කියලා ඒ හිතෙන් નિરાයාසයෙන් හිතෙනවා. කෙලෙහි ගුණ සත්පුරුෂකම පිහිටලා තියෙනවනේ ඒක මොන ගතියක්ද? ඒ දේව ගතිය. කලාතුරකින් ඉන්න හැම මිනිස්සු මේ සමහර ඔයාලා වුණත් එහෙම මිනිස්සු ඇසුරු කරාට පස්සේ හරි සන්තෝෂයක් ලබලා නැද්ද? සමහරට කට්ටියත් එක්ක කතා වෙනවා ඒ වගේ මිනිස්සුන්ට නම් උදව්වක් කරාට පාඩු නැහැ. ඒ මිනිහට අමතක නැහැ. ඒ මොනවද? ඒ දේව ගතිය. වැඩිපුර මේ කාලේ තියෙන්නේ නිරාගති, තිරිසන් ගති, പ്രേත ගති. නිරේ ඉඳලා මෙහෙට ආපුවම නිරාගති පිටනවා. මොනවද නිරාගති? වහා කිපෙනවා. කිපුණාට පස්සේ මරන්න හිතෙනවා. නසන්න හිතෙනවා. කපන්න හිතෙනවා. මේ මොනවද මේ? නිරාගති. වැඩිපුර මේ කාලේ තියෙනවා තිරිසන් ගති. ඒ තිරිසන් ගති එන්න ව්‍යාප්ත වෙගෙන යනවා. මොනවද තිරිසන් ගති කියලා කියන්නේ? තිරිසන් ගතියේ තියෙන ගොඩාක් වෙනකොට කාමයයි හිංසාවයි. හරි කාමකයි ඒ වගේම හරි හිංසාකාරයි. හෘදවල සතුට වෙන්නේ. කුණිත්තල සතුට වෙන්නේ. අපි කියන්නේ මොකද්ද? එකට එකක් කරලා එහෙම සතුට වෙන්නේ. අපේ නිකන් ව්‍යවහාරෙත් තියෙනවනේ කැත්තෙන් එනවා නම් කැත්තෙන් යන්න ඕන, පොල්ලෙන් එනවා නම් පොල්ලෙන් යන්න ඕන. අපි සාමාන්‍යයෙන් කියනවා අපි ඕනකට වඩා ඔළුව පහත් කරගෙන ගියොත් තමයි අන්තිමේ ඔළුවට හත හොදන්නේ. මේ ඔක්කොම මොනවද? යම්කිසි උඹට මොකක් හරි එකක් කරනවා නම් උඹ මොකක් හරි එකක් කරපන්. ඒ මොන ගතියද? තිරිසන් ගතිය. പ്രേත ගතියත් ගොඩාක් පිටලා තියෙනවා. පෙරේත ගතිය තියෙන්නේ හරි මේ පෙරේත ගතිය හරි ලාම්කයි. പ്രേත ගතිය තමයි ගොඩාක් වෙලාවට සමීප ඉරිසියාව. තව මිනිස්සෙක් දිනු වෙලා යනකොට වාවන් නැත්තම් හිත නිකන් කටු වලින් අයිනවා වගේ දැනෙනවනේ. ඒ මොනවද? പ്രേත ගතිය. එයි මම මේ ටික ඔයාලට මෙහෙම කියන්නේ. අපි අපිව අඳුනාගත්තොත් හොඳ නැද්ද? සමහරවිට අපේ නම් ඕවා තියෙන්න බැරිද? අපි මොන ලෝකෙන් මේට ආවද දන්නේ අපි. හැබැයි නිකන් අපිට යාන්තම් ආපු ලෝකේ අඳුරගත්තකි මේ චුට්ට ඩිගිත්ත දැනගත්තා. තව ස්වභාවයක් තියෙනවා. අසුර ලෝකෙන් එන අය. මම හිතනවා මේ වර්තමාන යුගයේ අසුර ලෝකෙන් එන ගොඩක් අය තියෙනවා. අසුර ලෝකෙන් එන අයගේ ස්වභාවය මොකක්ද? එයාලගේ තමයි වැඩිපුරම මේ ලක්ෂණ තියෙන්නේ. පොඩ්ඩක් එහෙම වෙච්ච ගමන් එයාලට නසන්ට, කපන්න, කොටන්න, මරන්න නෙවෙයි මතක් වෙන්නේ. එයාලට මතක් වෙන්නේ පොල් ගහන්න, මිරිස් අඹරන්න. එයාලට මතක් වෙන්නේ දේවාලය. ඕකට රිංගලා සාප කරන්න. ඒ මොන ලක්ෂණද? ඒවා අසුර ලක්ෂණ. මේ සංසාරය කියලා කියන්නේ මහ පුදුම එකක්. ඔය ඔක්කොම තැන්වල පටලැවිලා තමයි. අපි මොකද්ද වාසනාවකට මේ ජීවිතය තුනේ සත්පුරුෂ ආශ්‍රය ලැබෙන පරිසරයක මනුෂ්‍ය ජීවිතය ලබන්න තරම් වාසනාවන්ත උනේ. ඉතින් අඳුන ගන්න මේවා එකක් එකක්. අපි යන්නේ පිටුතුනේ සංසාරෙක. සංසාරේ යන අපි
මේ ජීවිතේ හිතවතුන් විදිහට ප්‍රියාය විදිහට එකට හිටියට අපි සංසාරේ වෛරකාරයෝ විදිහට ඉන්න ඇති. අපි සංසාරේ එකාට එක නසා ගන්න කට්ටිය විදිහට ඉන්න ඇති. අපි සංසාරේ අද මෙහිම එකට වාඩි වෙලා දහම් පද ශ්‍රවණය කළාට අපි සමහරවිට ඒ යුද සේනාවල එක ළඟට හිටපු සේනාව වෙලා අපි ඉන්නේ නැති. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක භික්ෂුන් මේ උදෑසන පිණ්ඩපාත වැඩිදී සංඝයාත් එක්ක භාග්‍යවතුන් වහන්සේ එක තැනකදී නැවතුණා. සිනහවක් පහළ කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කරන වෙලාවට ඔය ගැන විස්තරය අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ තථාගතයන් වහන්සේ නිස්කාරණේ සිනහ වෙන්නේ මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිනහ පහළ කළේ ඇයි? එදත් එනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කටි රැලක්. පාර හරහට මෙහෙම යනවා කටි පෙළක්. ඔය එක එක ඇට වර්ග උස්සගෙන උන් යනවා පාර හරහට. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්දේ දැක්කද අර කටි රැළ? එහෙමයි ස්වාමීනි. උදේ රජුගේ වේසින් පෙනී හිටියා. භද්‍රා මං අනිකෙක් නොවේ. මං ඔබගේ ස්වාමි පුරුෂයාව සිටි උදේ රජුයි. භද්‍ර හොඳට සිහිය උපද්ද ගන්නට අතිපත්ති වයෝ කණු තතිව වයස වේගෙන් ගෙනියනවා. ඉන්න තියෙන්නේ භද්‍ර පොඩි කාලේ. ඒ වචන වල බර වයස වේගෙන් ගෙනියනවා. අතිපත්ති වයෝ වේගෙන් වයස යනවා. කණු තතිව ඉන්න තියෙන්නේ ටිකයි. වයස අවුරුදු 10000ක් තියෙන්නේ වචන කිව්වා. අද අපි මොන වචනකින්ද ඔබට වයස අවුරුදු 10000ක් වෙලා තියෙනකොටත් වයස වේගෙන් ගෙවි යනවා. ඉන්න තියෙන්නේ ටිකයි කියලා කිව්වනම් මේ අවුරුදු 100ක්වත් ඉන්න නැති එකට මොකක්ද අපි කියන වචනේ? අපිට තියෙන්නේ ඉතාම ටිකයි. වේගින් වයස ගෙවි යනවා. දානං නත්ති දුවං චවන්ති සත්තා. එකතු කරගන්න කිසිම ධනයක් ස්ථිර නැහැ. ඒ ඔක්කොම දේවල් අත්හැරලා දාලා සත්‍යයට යන්න වෙනවා. පරිජීයති අද්භං ශරීරං. ශරීරය හැමතිස්සෙම දිරන කලාවට යනවා. මේ සිරුර ස්ථිර එකක් නොවේ. උදේ මහා පමාද. උදේ භද්‍රාවෙනි. එහෙන්ද පමා වෙන්න එපා. චරස්සු ධම්මං. තව වැඩිපුර ධර්මයේ හැසිරෙන්න. කසිනා පඨවි ධනස පුරා. මේ මුළු පෘථුවියම වහලා ධනය පුරවලා ඒකස්ස ඒවසියා අඤ්ඤ දෙයියා වෙන කෙනෙකුට නැතුව පෘථුවියම පුරවලා වහපු ධනය තමන්ට තනියම ඇති වුණත් තං චාපි ජහතිය විතරාගෝ මැරිලා යනකොට ওই දේවල් ගැන තියෙන තෘෂ්ණාවේ කිසි අඩුවක් වෙන්නේ නැහැ. දැන් අපේ මට මේ පෘථුවියෙන් එකක් තරම් සල්ලි තියෙනවානේ. දැන් හොඳටම ඇති කියලා මිනිස්සුන් සෑහීද. අපි නිකන් කතා කරනවා කියනවා අපිට ගේ පිළිවෙලක් කරගන්න තිබ්බනම් අපේ දරුවෝ ටිකට හොඳට උගන්වලා ඒ පිළිවෙලක් කරන්න තිබ්බනම් ඔය අපිට කියලා පොඩ්ඩක් ජීවත් වෙන්න ඔය පර්චස් කීපයක ඉඩමක් කරමක් අපිට තිබ්බනම් ඔය ඇති අයිට වඩා අපිට ඕනේ. අපි එහෙම කියනවා නොලැබෙන තා. අපි හිතමු මේ ටික ලැබුණා කියලා. ලැබුණාට පස්සේ මිනිස්සු අපි හිතමු තට්ටු දෙකට ගේ හැදුවා. ගෙදර ඇති වෙනවද? දැන් තට්ටු දෙකක් තියෙනවා. දැන් හොඳටම ඇති. ඇති වෙයිද නැත්නම් තව හිතේද? මේ ගෙදර බඩු ටික තියාගෙන තව කෑල්ලක් තිබ්බනම් උඩට අපිට ඔහොම එකක් එනවා. අපි ගත්තොත් එහෙම වාහනයක්. ඒ වාහනේ අපිට හැමදාම සෑහීද නැත්නම් අපිට තව අලුත් එකක් ඕන වේද? ඕන වෙනවා. මම කල්පනා කළා මේ පැරණි බිල්ඩින් මේ පැරණි නිර්මාණ දිහා බලාගෙන මේ නගරය ඇවිත් ඊට පස්සේ විනාශ වෙච්ච භූමි මම බලනකොට මට ආපහු හිතුවිල්ල. මිනිස්සුන්ගේ මාරු වෙන්නේ ෆැෂන් විතරයි. කෙලිස් මාරු වෙන්නේ. ෆැෂන් එක මාරු වෙනවා. ඉස්සර තිබිච්ච වාහන මොඩල් වෙන මේවා
දැන් තියෙන වෙනම මොන. ඉස්සර තිබිච්ච ඇඳුම් විලාසිතා වෙනස්. දැන් විලාසිතා වෙනස්. හැබැයි මිනිසුන්ගේ කෙලෙස් මාරු වෙලා නෑ. ඉස්සර මිනිස්සු ඉස්සර තාලෙක තිබිච්ච ගෙවල් වලට ආස කරා. ඒ ගෙදර ඉන්න ගමන් මීට වඩා ලොකු ගෙයක් කියලා හිතේ. ඒ කාලේ තිබිච්ච ඔය මොකක් හරි කරත්තයක් ගත්තාම රෝද 4 කරත්තයක් නා ඒ රෝද 4 කරත්ත යන මිනිස්සයා හිතන්නේ නැති රෝද 6ක් තියෙන එකක් ගන්න තිබ්බනම් ඔය කලාවට තමයි ඒ කලක් තිබ්බේ ඔය කලාවට තමයි මේ කලක් තියෙන්නේ කවදාවත් හිත පිරීලා මෙරෙන මිනිස්සෙක් නෑ කාමයන් තුල තෘප්තිමත් වෙලා දැන් මන්නම් කරන්න පුළුවන් හැමදේම කළා එන්ජොයි කරන්න පුළුවන් හැම තැනකම එන්ජොයි කළා මම නම් තෘප්තිමත් මිනිහෙක් කියලා තෘප්තිමත් වෙලා මැරෙන කවුරුත් නැහැ උදේම ප්‍රමාද ඒ නිසා උදේ භද්‍රාමිනි ප්‍රමාද වෙන්න එපා චරස්සු ධම්ම ධර්මයේ හැසිරෙට මාතාච පිතාච බාදරෝච අම්මා වුණා තාත්තා වුණා සහෝදරයෝ වුණා බරියා යාපි ධනේන හෝති කීතා තමන්ගේ බිරිඳ ස්වාමි පුරුෂයා තමන්ට තියෙන අනිකුත් ධන සම්පත් ඔය එකී මෙකී නොකී හැමදේ තේජාපි ජහති අඤ්ඤමඤ්ඤා ඔය හැමදේම අනිවාර්යෙන්ම අහිමි වී අත්තර දමා යන්න වෙන දේවල් මේ විවාහ කාලයේ එනකොට උදේ රජු භයානක ලෙඩකට ගොදුනා දැන් උදේ රජු ලෙඩ හැදේ භද්‍රා දේවී ළඟට ගියා ගිහින් උදේ රජුන්ගේ හිසට අත තියලා උදේ රජුන්ට කිව්වා මාගේ ප්‍රිය රජනි ඔබ සුවපත් වෙයි කියලා මම විශ්වාස කරනවා ඒත් ජීවිතේ කියන එක අස්තිරයි ඔබතුමා හදිසි හරි කාලක්‍රියා කළොත් මම අසා තියෙනවා බඹසර රකින්න අය දෙව්ලොව යනවා කියලා බඹසර යන අය දෙව්ලොව මේ බඹසර රකින්න අය දෙව්ලොව යනවා නම් ඔබ අනිවාර්යයෙන්ම දෙව්ලොව යන්න. ඔබ දෙව්ලොව ගියොත් මං දෙව්ලොව ගියා භද්‍රා කියලා කියන්න. ආපහු මාව හොයාගෙන එනවා කියලා පොරොන්දු වෙන්න. ඒ පොරොන්දුව කරා. උදේ රජුත් පොරොන්දු වුණා. භද්‍රා මං දෙව්ලොවක ගියොත් එහෙම ඔයාව බලන්න මං ආපහු එනවා. උදේ රජුන්ට සුවපත් වුණේ. උදේ රජු මිය පරලෝ ගියා. උදේ රජු මෙහෙන් මිය පරලෝ යනවා. ඒ වෙනකන් තවතිසාවේ රජකම් කරපු සක්දෙව් රජු අසුනෙච්චුත වුණා. ඒ වෙනුවට අලුතින් සක්දෙව් විදිහට අර ආසනේ ඕපපාතිකව පහළ වුණා. අර මිය පරලෝ ගියපු උදේ රජු ආනුභාව සම්පන්න සක්දෙව් රජු වෙලා ඉපදිච්ච ගමන් දෙව්ලොව දෙවියෝ අලුතින් පහත් මේ පත්වෙච්ච සක්දෙව් රජුන්ට විශේෂ උත්සවයක් ලැහැත්ති කරනවා. දිව්‍ය උත්සවයක් දිව්‍ය දින 7ක්. දිව්‍ය දින 7ක් කියලා කියන්නේ තවතිසාවෙන් දින 7ක් යනකොට මෙහෙන් අවුරුදු 700ක් යනවා. මොකද තවතිසාවට එක දවසක් කියන්නේ මනුස්ස ලෝකෙන් අවුරුදු 100කට. අපි අද ගත කරන මනුස්ස ජීවිතේ තවතිසාවෙන් එක දවසක්වත් ඉන්නේ නැති පොඩි මනුස්ස ජීවිතයක්. හැබැයි ඒ කාලේ ගත්තම මේ මිනිස්සු මෙහි දිගු කලක් ගත කරනකොත් ඒ තවතිසාවෙත් දින ගණන් ගත වී ගිහින් තියෙනවා. දැන් අවුරුදු 700න් පස්සේ සක්දෙව් රාජයාට එකපාර මතක් වුණා. තමන් මිය පරලෝ යන්න කලින් තමන්ගේ උතුම් පිරිතට තමන් පොරොන්දුවක් වුණා. ඒ තාම ජීවත් වෙනවද කියලා ඔන්න සක්දෙව්දු මනුස්ස ලෝකෙට බැල්ම හෙලනවා. බැල්ම හෙළුවේ සුරුන්දර පුරේට. මේ උදේ රජුව මිය පරලෝ ගියා කියලා ඈ දෙවෙනි විවාහයකට ගිහින් නැහැ. ඈ තාම තනි කඩයි. ඈ තමයි දැන් අර සුරුන්දර පුරේට අනපතුරන්නේ ඈ රැජිනක්. අමාත්‍යවරු එකේ වචනේ සුරුන්දර පුරේ පාලනය කරනවා. සක්දෙව් රජු බැලුවා ඈ තාම බඹසරද ඒක බලා ගන්න අමාරුද මොකද අර එළක සමන් මල් මාල තාම තියෙනවා ඒව තාම පරවෙලා නැහැ
තේරුම් ගත්තා ඈ තාම බඹසර. විස්මිත ස්ත්‍රියක්. සිය පුරුෂයා ඉදිද්දිත් ඒ පුරුෂයාගේ සමීපයේම නිදන ඈ බඹසර රැක්කා. විස්මිත ස්ත්‍රියක්. සිය පුරුෂයා මිය පරලෝ ගියාට පස්සේ ඇය පුරුෂයෙකු නැතිවත් බඹසර රැක්කා. විස්මිත ස්ත්‍රියක්. මෙබඳු විස්මිත ස්ත්‍රියකට තමන්ගේ ජීවිතේ තවත් ගුණවත් කරගත හැකි. ඇයට මා තවදුරටත් සිහිය උපදිය යුතුයි. එහෙම හිතලා අර සක්දෙව් රජු ඔය සුරුන්දනපුරේ රාජිනිය රෑ විවේක ගන්න ලැහැත් වෙන වෙලාවේ හවස 7-8 වගේ රාත්‍රී වෙලාවේ ඇයට අඳුන ගන්න බැරි දිව්‍ය වේශයකින් ලස්සන දිව්‍ය යහනාවක් එක්ක අර භද්‍රා රැජිනගේ සිරියහංගෙ ඇතුළෙම පහළ වුණා. දෙවියෙක්නේ. ආනුභාව සම්පන්න දෙවියෝ ඇවිත් අර යහනාවත් එක්කම පහළ වෙලා ඒ යහනාවේ පළගක් බැඳගෙන වාඩි වෙලා ඉන්නවා. අර රැජින දැක්කා. රැජින ඇහුවා මං සුරුන්දනපුරේ රැජිනයි. මෙච්චර රැකවල් නැත්තේ මගේ සිරියහන් ගැබටම එන්න සමත් වෙච්ච ඔබ කවුද? එතකොට ඒ දේවරාජයා කිව්වා මේ මනුස්ස ලෝකයේ මිනිස්සුන්ගේ රැකවල් මට අදාළ නැහැ. මං ආනුභාව සම්පන්න දෙවියෙක්. මම මගේ දේව එර්දී මෙතෙන් ආවේ. කියන්න දෙවිය ඔබ කුමක් උදෙසාද මා ළඟට ආවේ? එතකොට ඒ දෙවිය කියනවා භද්‍රා දේවි ඔබ දිගු කලක් බඹසර රැකපු ස්ත්‍රියක්. බඹසර රැකපු ඔබ ළඟින් අපට බඹසරේ සුවඳ එනවා. සාමාන්‍ය ස්ත්‍රී මේ සාමාන්‍ය මනුස්ස ස්ත්‍රී සිරුර දෙවියන් අපි පිළිකුල් කළා. ඔබගේ ශරීරය අපට සුවඳයි. දිගු කලක් බඹසර රැකපු ඔබව මේ දිව්‍ය යහනාවේ සතපවා ගන්න මම කැමති. මාත් එක්ක දිව්‍ය කම්සුව විඳින්න මේ යහනට නැගෙන්න කිව්වා. ඒ දෙවියා වැදගත් විදියට උනත් ඒ කරේ මොන જાති යෝජනාවක්ද? ටිකක් වැදගත් වචන තිබ්බට ඒක පහත් යෝජනාවක්. එතකොට අර භද්‍රා දේවී ඒ දේවරාජයාට කියනවා දෙවිය ඔබ වෙන ස්ත්‍රියක් ළඟට ගිහින් ඔබ කියන්න. ඔබ ඕක මට කියන්න දෙන්න එපා. මගේ ස්වාමි පුරුෂයා උනේ උදේ රජු විතරයි. මං ඔහුත් එක්කවත් මගේ බඹසර සිඳ ගත්තේ නැහැ. ඔහු නැතිව කෙසේනම් මම බඹසර සිඳ ගන්නද? ඒ නිසා කරුණාකරලා යන්න කිව්වා. එතකොට මේ දේවරාජයා තමන්ගේ අතේ මවාගත්තා තනිකරම ඝනරන් පාත්‍රයක රංකාසි පිරීලා තෑග්ගක් මවාගත්තා. තෑග්ග මවාගෙන කිව්වා රාජිනී නිකන් මේ ඝනරම් මේ පාත්‍රය රංකාසි වලින් පුරවා මම ඔබට තෑග්ගක් විදියට දෙන්න. මේ ත්‍යාගය පිළිගෙන මගේ අහන්න නැගෙන්න. එතකොට ඇය ඒ ප්‍රතික්ෂේප කළා. ඔන්න දේවරාජයා නොපෙනී ගියා. හරියටම ඊළඟ දවසේ ඒ වගේ වෙලාවට මේ දෙවියා අර විදිහටම පහළ වුණා. එදත් අර යෝජනාව කළා. එදා රැජින නිශ්ශබ්දව හිටියා. එදා ඔහු තෑග්ගක් කරන් ඇවිත් තිබ්බා. රංකාසිම පුරවපු ඝන හොඳට ඝනට තියෙන රිදී පාත්‍රය. කලින් දවසේ තිබ්බේ ඝන රම් පාත්‍රය. අද අරගෙන තියෙන්නේ ඝන රිදී පාත්‍රය. එදා නිශ්ශබ්දව හිටපු නිසා ඒ දෙවියා පිටත් වෙලා ගියා. තුන්වෙනි දවසේ ඒ දෙවියා අර විදිහටම පහළ වෙලා අර යෝජනාව කළා. එදත් එයා තෑග්ගක් අරන් ගෙවිත් රංකාසිම පුරවපු නිකම්ම ලෝහ පාත්‍රයක් යකඩ පාත්‍රයක්. එදා භද්‍රා දේවී කල්පනා කළා මේ දේවරාජයාට තේරෙන්නේ නැහැ කියන එක. මම දැන් දවස් දෙකක්ම කියලා අදත් මම මේ දෙවියන්ට ආපහු මගේ මූණ බලන්න බැරි වෙන විදිහට ලැජ්ජාවටපත් කරනවා. එහෙම හිතලා ඇය කිව්වා දෙවිය ඔබ ඔබම 100,000 වරක් මම ළඟට ආවත් ඔබට බෑ මගේ හිතනවට. හැබැයි මම ඔබට පොඩි දැනුමතුකමක් දෙන්න.
මොකද දෙවියෙක් වුණා ඔබ මහා මෝඩයෙක් කියලා. එතකොට ඒ දෙවියා ඇහුවා රාජිනී ඔබ මොකක් නිසාද මට මෝඩයා කියන්නේ? ඇයි දෙවිය? ස්ත්‍රියකගේ හිත ගන්න කැමති පුරුෂයා පළමු දවසේ ඈ ප්‍රතික්ෂේප කළොත් එහෙම දෙවෙනි දවසේ එනකොට ඈ වෙනුවෙන් පළමු දවසට වඩා වටින තෑග්ගක් අරන් එන්න ඕන. දෙවෙනි දවසේ ප්‍රතික්ෂේප කළොත් තුන්වෙනි දවසේ එනකොට කලින් දවස් දෙකටම වඩා වටින තෑග්ගක් අරන් එන්න ඕන. ඒ වුණාට කෝ ඔබගේ තෑග්ග දවසෙන් දවස බහිනවනේ කිව්වා. ඒ තෑග්ගේ වටිනාකම පළමු දවසේ තිබ්බට වඩා දෙවෙනි දවසේ අඩුයි නේ. ඝනරම් පාත්‍රයේ වෙනුවට ඝන රිදී පාත්‍රය. තුන්වෙනි දවසේ අද ඇවිත් තියෙන්නේ ඊටත් මේ ලෝකල් තෑග්ගක්. ඊටත් වඩා අඩුයි. ඒක නිකන් ලෝක පාත්‍රය. එතකොට ඒ දෙවියන් කියනවා බද්රා දේවී මම මොඩේ නෙමෙයි. නොවටිනා භාණ්ඩයකට වැඩි වටිනාකමක් ගෙවන්න තරම් මම මොඩේ නෙමෙයි. බද්‍රා දේවී ගත වෙන දවසක් ගානේ ඔබේ රුවේ තියෙන වටිනාකම වැඩෙනවා නම් ඕම් මං තෑග්ග උස්සනවා. ගත වෙන දවසක් ගානේ ඔබේ රුවේ වටිනාකම වැඩෙනවා නම් මම මගේ තෑග්ගේ වටිනාකම වැඩි කරනවා. හැබැයි බද්‍රා දේවී ගත වෙන දිනයක් ගානේ ඔබේ රුවේ තියෙන වටිනාකම අඩු වෙවි යනවා. මම පළමු දවසේ ඔබව බලන්න එනකොට ඔබේ රුවට යම් වටිනාකමක් තිබ්බද? මම දෙවෙනි දවසේ ඔබව බලන්න එනකොට පැය 24කින් ඔබ නාකි වෙලා. තුන්වෙනි දවසේ මම බලන්න එනකොට ඔබ තවත් දවසකින් නාකි වෙලා. බද්‍රා දේවී තමන්ගේ වයස ගිලී යන බව මතක නැද්ද? ඔන්න සිහි පැද්දවා. බලන්න ඕන නැත්තන්ගේ සිහි පැද්ද විදිහේ. ඕක කියනකොට වයස අවුරුදු 10000යි. දැන් ඒ 10000 කාලේ මේ ගත වෙන දවසකට එහෙම කිව්වනම් ඒක අද මොකක්ද අපි කියන්නේ? අද මොකක්ද අපිට කියන්න තියෙන්නේ? අපිට අපේ ආයුෂ ගෙවියම කියන්නේ හැරෙත්ති නා කියනවා. අද කාලේ මම හිතන්නේ ඔබින වචන හැරෙත්ති නා කියනවා. අපිට තේරෙන්නේම නැතුව අපි වයසට යෑම වේගින් මුරුදු කරගෙන. අපිට සාමාන්‍යයෙන් මොයේ මේ මඛාදේව ජාතකයෙන් කියවදී ජාතක කතාවල තියෙනවා එක කිස් ගහක් පැහිලා අනික් කිස් ගහ පැහෙන්න අවුරුදු 500ක් විතර යනවා. අද මම හිතන්නේ එකක් පැහෙන එකක් නෙවෙයි. පැහෙනකොට පැහෙන්නේ 3ක් විතර. එක වැරද්ද. අද එහෙමනේ අපේ ජීවිතේ වයසට යන්නේ. වේගෙන් අපි වයසට යම කරගෙන ඉන්නවා. ඒ වයසට යම උරුම කරගෙන අපිට හැබැයි වයසට යම ගැන සිහි පදින්නේ. උද්දටම බැරි වෙනකම් මනසකට තේරෙන්නේ මම මේ වයසට යනවා නේද? මම මේ ලෝකෙන් යන්න ලං වෙනවා නේද? ලේසියෙන් සිහි උපදින්නේ. එතකොට තමයි බද්‍රා දේවියට තේරුනේ මේ දේවරාජය ඇවිත් තියෙන්නේ සෞතු යෝජනාවකට නෙමෙයි සිහිය උපදන්නටයි. එතකොට කිව්වා දෙවිය ඔබ ලාමක දෙවියෙක් නෙමෙයි. ඔබ මට සිහිය උපදන්න ආපු මට යහපත පිණිස ආපු කෙනෙක්. දෙවිය කියන්නේ ඔබ කවරෙක්ද? කාය පරිභෝජනාන්ති ඥාත්වා. කාය කියන එක යම් දවසක අත්හැරලා දාලා යනකොට ඔක සත්තු පරිභෝජනය කරයි කෑම විදියට. අපි කය අත්හැරලා දාලා ගියට පස්සේ ඔක සතුන්ට භෝජනයක් වෙනවා. අපි අද ඇලුම් කරන ඇඟ තව අවුරුදු මෙතනින් අපි පුංචි ළමයි යනකොට තව අවුරුදු 50ක් යනකොට කොහොම වෙලාවට අපි නැහැනේ. අපේ ඇඟවල ඔය කොහේරි එක්ක වලදාලා තියෙන්නේ. එක්ක කොහේරි තැනක භූමිදාන කරයි. මේ කොහේරි තැනක ආදාහනය කරයි. ඔය දෙකින් එකක් අපිට උරුමයි. සංසාරේ සුගතිච්ච දුක්ඛතිච්ච යන්නේ සුගති දුගතිත් එක්ක පටලවිච්ච සංසාරයක. ඊතර වාසෝති ඥානයනි කිසිම ජීවිතයක් තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. උදේ මම පමාද
උදයාමිනි ප්‍රමාද කරන්න එපා. චවසුනම ධර්මයේ හැසිරෙන්න. ඔය තමයි බෝධිසත්ව ඉලා කියපු වචන ටික. මම මේ වචන ටික වලට පාලියෙම කිව්වේ මේ බුද්ධ භාෂිත බව දැනෙන්න. බුදුරජාණන් වහන්සේ දා ජාතක පොත දේශනා කරද්දී භාග්‍යවතුන් වහන්සේ මේ වචනයක් ගන්න කිව්වා. මම හිතනවා සිහිය උපදින්න මේ ටික හොඳටම ඇති. ඔයාලා ජීවිතය ගත කරනකොට ධර්මයේ හැසිරීම කියන එකට පිටුනේ. ලොකෝ තැනක් වැඩිපුර දෙන්න. මොකද අපි දන්නේ නැහැ. බලන්න අවුරුදු 10000ක් ආයුෂ තිබ්බ කාලෙක අවුරුදු 700ක විතර බෝධිසත්වයන් මැරෙනවා. නේ? අවුරුදු 10000ක් දිගු ආයුෂ තියෙන කාලේ බෝධිසත්වයෝ අවුරුදු 700කින් 800කින් මිය පරලෝකියා. ඒ වගේමයි අපි ජීවිතය අතහරිතේ. හොඳ නුවණකින් මේක හිතන්න. ලැබිලා තියෙන අවස්ථාව ඔයාලගේ අවස්ථාව කරගන්න. අවස්ථාව කියන එක හිතන්න මෙහෙම අපි දැන් වැඩම කළේ මීට දවස් 4කට කලින්. ওই දවස් 4 අපි ගොඩාක් පින් කරගන්න වෙනදට වඩා වුණා නේ ඔයාලා අද දැන් මේ හවස ඔයාලා කීප දෙනා හරි එකතුනේ මේ රස්සාවල් කරලා ඒ ටික වෙලලා සමහරවල්ට රස්සාව වෙලා ගෙදර යන්න නැතුව කෙලිම වෙතෙන් දෙන්න සමහර. ඔයාලා එහෙමනේ දැන් වෙනදාට නම් රස්සාව වෙලා එහෙම ගෙදර යන ඔයාලා. අද අර හාමුදුරුවෝ බණක් කරනවානේ යන්න එපා යොතෙන් කියලා හරි. ඔයාලා ආවා මේ අවස්ථාව අද තියෙන හින්දා. දවස් 4ක් මම අවස්ථාව තිබ්බා. ඒ දවස් 4 දාන් දුන්නා. ඒ දවස් 4 වෙනදාට වඩා උනන්දුවෙන් ගෙදර හොඳට බුද්ධ පූජා තිබ්බා. ඒ පින්කම් වල සම්බන්ධ වෙච්ච සදහැවතුන්ලා තමන්ගේ මතින් සංඝයාට දාන පූජා කළා. පිරිකර පූජා කළා. බණ ටිකක් ඇහුවා. ගොඩක් ඒවා කරගන්න ලැබුණා. හැබැයි මේ රාත්‍රියේ ඒ දවස් 4 නිමයි. බලන්න දවස් 4 ගෙවි ගියා. අවස්ථාව ලැබිලා තිබ්බා. ලැබිච්ච අවස්ථාව දවස් 4 ගෙවි ගියා. ජීවිතේම උම නෙමෙයි. ජීවිතේම ලැබිලා තියෙන අවස්ථාව. ඕක ගතගෙන හැම මොහොතකම නැති වෙනවා. ප්‍රයෝජනෙට ගත්තත් ඒක නැති වෙලා යනවා. ඒක ප්‍රයෝජනෙට නොගෙන හිටියත් ඒක නැති වෙලා යනවා. ඒ නිසා මේ අවස්ථාව අපත යන්න දෙන්න එපා. ස්වාමීන් වහන්සේලා ඔයාලට අනුකම්පාවෙන් දහම් පදයක් කියලා දෙන්න උත්සාහවත් වෙද්දී ඔයාලා ඒකේ ආශිර්වාද ලබන්න ගොඩාක් උත්සාහවත් වෙන්න. මොකද අපි දන්නේ නැහැ. අද වෙනකන් අපිට තියෙන පහසුව අපිට හෙට වෙනකන් තියෙවිද කියලා අපි දන්නේ. මම අද දහම් පදයක් වලට කියන්නේ මට තාම කතා කරන්න පුළුවන් නිසා. මොකක් හරි ස්නායු ආබාධකින් මගේ කට ඇද ගියොත් මම කතා කරලා ඉවරයි. මොකක් හරි ලෙඩක් ඇවිත් මගේ දිව පණ නැතුව ගියොත් මම කතා කරලා ඉවරයි. උගුරේ කැන්සර් එකක්වත් ආවොත් මම කතා කරලා ඉවරයි. මේ විදේශ ගමනේදීම දින 3ක් මට මේ උගුරට සීතල වැදිලා කතා කරාට කටහඬ එන්නේ. උගුර සම්පූර්ණයෙන් නිකන් මොකද හිර වුණා වගේ. වචනයක් කතා කරාට හඬ එන්නේ නැහැ උඩට. මම ওই දවස් තුනේම කල්පනා කළා. හඬ කියන එක කොච්චර ආස්තින එකද මේ අද කතා කරා මේ හෙට බෑ. වෙලාවට දවස් 3කින් ආයෙ හඬ ආවා. ඔය ආවේ නැත්තම් අපිට දැන් S2 පේනවා. හැබැයි ඔය S2 ඒක නොපෙනිය යන්න පුළුවන් එක. අපිට තාම කන් ඇහෙනවා. ඕක ඊළඟට මේසේ නැසි යන්න පුළුවන්. තාම අපිට අතේ පය හයිය තියෙනවා. අපි එකපාර මොකක් හරි දෙකකින් පැරලයිස් වුණා. අපිට තාම කකුල් දෙකේ හයිය තියෙනවා. මේ පාරකට පහිනකොට වාහනයක් අප්පන් ගියොත් එහෙම මාස ගානකට නැගිටින්න බැරි වෙන කකුල් කෙරෙන්නේ. අවස්ථා කොතැනක කිසි නැති වේද කවුද දන්නේ. ඒ නිසා ලැබිච්ච අවස්ථාවේ උපරිම ප්‍රයෝජන අරගන්න. මේ අවස්ථාව ඔක්කොම පිටුතුනේ උතුම් කල්යාණ මිත්‍ර ඇසුරක් නිසා අපේ ගුරු දෙවියන් වහන්සේගේ අනුකම්පාව ලොකු ස්වාමීන් වහන්සේ මේ විදේශ රටවල අසුරු පිහිටවලා ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ විදේශවල ඉන්න ලංකාවේ මිනිස්සු. හැබැයි ලංකාවේ ඉපදිච්ච අයට මොකද්ද
සසරේ උරුමයක් වගේ තියෙනවා ධර්මයත් එක්ක. ඒ හින්දා වෙන්නේ දහම් පද වලට ආගම් ભેද නැහැ. මිනිස්සු ඒකත් එක්ක ඒකාන්විත වෙනවා. එහෙම වාසනා මහිමය ලංකාවේ ඉපදිච්ච මිනිස්සුන්ට තියෙනවා යන්තම්. ඒ තියෙන මිනිස් අතරට අපිට එකතු වෙන්න ලැබිච්ච එකයි. ඔයාලා ඒකේ දුර්ලභකම දැනගෙන ඒක රැකගන්න. ඒක වෙනස යන්න දෙන්න එපා. ඔය උදේ ජාතකයේ බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළා. ඔය උදේ ජාතකයේ නිමා වෙනකොට සිවුරු අරින්න හිටපු භික්ෂුවට සිහි උපන්නා. ඒ භික්ෂුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට වැඳලා කිව්වා ස්වාමීනි මම සිවුරු අරින්නේ මට දහම් දේශන සීක්වා. බුදුරජාණන් වහන්සේ එදා චතුරාර්ය සත්‍ය දේශනා කළා. ඒ භික්ෂුන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය දේශම අවසන් වෙද්දී සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඒ නිසා අද මේ දහම් කතාව ඔයාලගේ ජීවිතයේ සිහිය පැද්දවීමක් විදිහට මම මේ දහම් කතාව කළේ. අපිටත් තියෙන කාලය ගත වෙයි යනවා. අර මේ රාන්දේදී පාත්‍ර අරගෙන දෙවි කෙනෙක් පහළ වෙලා සිහිය පැද්දුවා අර භද්‍රා දේවියට නන්නේ. හැබැයි අපිට සිහිය උපදින්න අහසින් දෙවියෝ පහළ වුණේ. අපිට කවුද සිහිය පැද්දුවේ? අපිට අහසින් බබලි ඇවිත් දෙවියෝ සිහිය පැද්දුවද? නැහැ. අපිට කවරෙක්ද සිහිය පැද්දුවේ? කල්යාණ මිත්‍රයා. අපිට කවුද සිහිය පැද්දුවේ? කල්යාණ මිත්‍රයා. බුදු කෙනෙක් පහළ වුණා කියලා අපිට කියලා දුන්නේ කල්යාණ මිත්‍රයා. බුදුරජාණන් වහන්සේට අරහන් කියන්නේ මේ නිසා කියලා දුන්නේ කල්යාණ මිත්‍රයා. බුදුරජාණන් වහන්සේගේ ගුණයට වන්දනා කළත් ප්‍රශංසා කළත් පින් වැඩනවා කියලා අපිට කියලා දුන්නේ කල්යාණ මිත්‍රයා. මේ ජීවිතේ සංසාර ගමනක පටලවිච්ච එකක් කියලා අපිට කියලා දුන්නේ කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයාට නිරන්තරයෙන් පින් දීති කියනවා. ඔයාලගේ ජීවිතේ වටිනා ආකාරයෙන් ගොඩනගා ගන්න. ඔයාලගේ දරු පැටවුන්ටත් මේ ධර්මයේ ආශිර්වාදේ කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදේ ලබා දෙන්න මහන්සි වෙන්න. පින්වතුන් හැමදෙනාට බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ අනුකම්පා පිරිච්ච කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිච්ච මොහොතේ මේ දුර්ලභ ලාභයේ පිහිට පිළිසන්න ලබන්නට වාසනාව භාග්‍යය ඒකාන්තවට උදා වේවා. සංවිධානය කළේ මේ දින ගණනාව පුරාවටම අමාපැන්තොට නාපෝලි කල්යාණ මිත්‍ර පිරිසට මම හිතන්නේ ජීවිතයේ අනුස්මරණීය දින කිහිපයක් වෙයි. ආයෙ හැරිලා බලද්දී මේ අමතක වෙන්නේ නැති පින්කම් ටිකක් ඔයාලට කරගන්න ලැබුණා. සංඝයාට සියතින් දම්පැන් පූජා කරන්න අවස්ථා ගොඩාක් උදා වුණා. ස්වාමීන් වහන්සේලාත් එක්ක බොහොම ස්වාමීන් වහන්සේ ඔයාලට පින් කරගන්න ලොකු අවස්ථා ගොඩක් විවෘත කළා මම හිතන්නේ. මොකද ඔයාලට අපි මේ වැඩ හිටපු දවස් 4 පුරාවටම නොඑක් පින්කම් යොදා ගන්න ස්වාමීන් වහන්සේගේ අනුකම්පාවෙන් ආශිර්වාද ලැබුණා. ඒ පින්කම් එකක්වත් මේ මම යොදාගත්තුව නෙමෙයි. ඒවා යොදා ගන්න අවස්ථාව ස්වාමීන් වහන්සේ නේද ඔයාලට උදා කළේ. අපි වැඩම කරලා මෙහි ඉන්න දවස් ගාන කීයද කියලා තීරණය කළේ ස්වාමීන් වහන්සේ. ඔයාලා වෙන්නේ කොයි අවස්ථාවලද වැඩසටහන් සූදානම් කරන්න කියලා තීරණය කළේ ස්වාමීන් වහන්සේ. ඒ නිසා ඔයාලට මේ අවස්ථාව ඔක්කොම උදා වුණේ මේ ස්වාමීන් වහන්සේලගේ තියෙන කරුණාව අනුකම්පාව නිසා. ඒක ඔයාලා අනිවාර්යෙන් අඳුනගත යුතුයි සහ නිතර සිහි කර යුතුයි. එතකොට ඔයාලට ධර්මයේ හැසිරෙන්න ඒක ලොකු ආශිර්වාදයක් වෙයි. තමන්ට අනුකම්පාවෙන් උදව් කරන කල්යාණ මිත්‍රයන්ගේ ගුණ නිතර සිහි කිරීම නේ. ලොකු ස්වාමීන් වහන්සේගේ වචනේ මේ විදේශ රටකට වැඩම කරලා ඒ විදේශ රටේ එන නොයෙක් දුෂ්කරතා වෙහෙස දරාගෙන සදහැවතුලගෙන අනුකම්පාවෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙන පින් කරගන්න උපකාර කරන ඉතාලියේ මහමෙවුනා භාවනා සුපේ වැඩ සිටින අපේ සන්තසීල ස්වාමීන් වහන්සේ ඇතුළු කොට පින්වන්ත සංගරුවනට මේ පින්වතුන්ලා රැස් කරපු සියලු පින් ඒකාන්ත කොට අනුමෝදන් වෙත්වා
අනුමෝදන් වෙත්වා උතුම් සංගරුවන නිදුක් නිරෝග සුවයම ලබත්වා දීර්ඝායුෂ ලබත්වා සියලු ආරක්ෂාව ලබත්වා ධර්ම අවබෝධයෙන් සැනසෙත්වා සාදු සාදු සාදු. බණහන්ට එකතු වෙන සදහැවතුන්ලට පහසු උදෙසා මේ ශාලා පහසුකම සලසගන්න එතුමා තමයි මූලිකත්වය අරගෙන කටයුතු කළේ, දායකත්වය අරගෙන කටයුතු කළේ. ඉතින් මම හිතන්නේ ලොකු ආසනාවක් එතුමාට සදහැවතුන්ලා ධර්මයේ ලබා ගන්න තැන, සදහැවතුන්ට ධර්ම දාණය ලැබෙන තැන, ඒ පින්වතුන්ට සුවසේ ධර්ම දාණය ලබා ගන්නට තමන්ට ශාලා පහසුව ලබා දෙමින් කොටස්කාරයෙක් වෙන්න ලැබීම බලාපොරොත්තු වෙනවා. යුනිපොයින්ට් සමූහ ව්‍යාපාරයේ අධිපති සේන කමරසිංහ මහත්මයාගේ නැසී ගියපු දෙමව්පියන් වන පින්වත් රොයිතන් අමරසිංහ පියාණන්හට, පින්වත් මේරි ජොසපින් ප්‍රනාන්දු මෑණියන්හට මේ පින් අනුමෝදන් වෙත්වා. යුනිපොයින්ට් සමූහ ව්‍යාපාරයේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂ තුෂාන් පීරිස් මහත්මයාගේ නැසී ගිය දෙමාපියන් වන පින්වත් තෙල්ගේ යූෂන් පීරිස් සහ හෙට්ටියා කන්දගේ ඉසබෙල් පුෂ්පා රංජනී පීරිස් යන ඒ පින්වන්ත මාපිය දෙපළට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙත්වා. නැසී ගිය ඔහුගේ සොහොයුරු මහේස් සුදර්ශ අර්ශ කුලරත්න ඒ මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මේ පරිලෝකීය ආර්.එච්. කරුණා රණසිංහ, පී.ඩී. සෝමාවති, EADO එදිරිසිංහ යන අයට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අමාපැන්තොට නාපෝලි කල්යාණ මිත්‍ර පිරිසගේ නමින් මිය පරලෝයන්ට දුණු සියලු නෑසියන් මේ පින් අනුමෝදන්ව ඥාතීන් පරලෝව සැප ලබත්වා සංසාර දුකින් අත් මිදෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරන්ට රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද මේ පින්කම සාර්ථක කරගන්න කටයුත්තේදී කැප වුණු මහන්සි වුණු සෑම සියලු දෙනාට මේ දින 4 පුරාවටම නොඑක ආකාරයෙන් කෙරුණු සියලු පින්කම් වලට කැප වුණු මහන්සි වුණු සියලු දෙනාට අමාපැන්තොට නාපෝලි කල්යාණ මිත්‍ර පිරිසට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් සෙත් සැලසීවා. මම සෙත් පතනවා මේ අමාපැන්තොට නාපෝලි කල්යාණ මිත්‍ර පිරිසට ඔයාලා මේ පිරිසක් විදිහට එකතු වෙලා කරන්නේ ඔයාලගේ ජීවිතයේ දුර්ලභ වූ පින්කම ධර්ම දාණය, ධර්මය ලැබෙන්නේ නැති තැනකට ඔයාලා ධර්මය ලබා දෙන්න යම්කිසි උත්සාහයක් කැපකිරීමක් මේ ගන්නේ. පෙර ඈත අතීතවත් රහතන් වහන්සේලා ලේසියෙන් වැඩම කරපු නැති භූමි මේවා. මෙහෙම භූමියක හරියට ප්‍රත්‍යන්තයකට ධර්මය ලැබෙන එකක් මේක. ධර්මයක් නැසෙන භූමියකට ධර්මය ලබා දෙන්න ඔයාලා කැපකිරීමක් කරන්න තරම් ඔයාලට වාසනාවක් ලැබුණා. මම ආශිර්වාද කරනවා අපේ ගුරුදේවයන් වහන්සේගේ ධර්ම ප්‍රචාරයේ කොටස්කාරය වෙන්න අපට ලැබුණා කියන කාරණේම සිහි කර ඔයාලට තව තවත් සමගී සම්පන්නව උතුම් චේතනාවකින් යුක්තව මේ ධර්ම ප්‍රචාරක කටයුතු සංඝ රත්නයේ ආශිර්වාද පරිදිම කරගෙන යන්නට වාසනාව ලැබේවා කියලා සිත පතනවා. මට ඇත්තටම මේ පින්න ස්වාමීන් වහන්සේ ඔයගොල්ලන්ට ලස්සන දේශනාවක් කළා. කල්යාණ මිත්‍රේ යම් කෙනෙකුට යම් පිළිසකට අනුකම්පාව උපදවාගෙන යම් ආකාරයක අනුශාසනාවක් කරන ඊදියක් තමයි ඔයගොල්ලෝ. ඒ වගේ අතීතයේ අපි බුදුරජාණන් වහන්සේ සංඝයාට ස්වාමීන් වහන්සේලාට සිහිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා
අප්පමිතං වික්‍රේ මනුස්සානං නාම ඉන්නත් මහණෙනි මේ මිනිස්යාගේ ආයුෂ බොහෝම ටිකයි. පරිත්තා ලහුක ස්වල්පය බොහෝමත්ම ස්වල්පය. කත්තබ්බං කුසල කුසල කරා චරිතබ්බං බ්‍රහ්මචර්ය උසස් ජීවිතයක් කරා නත්ති ජාත සාමන උපන් කිනට නොමැරී සිටීමක් නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕක මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් කාලේ අරක කියලා බ්‍රාහ්මණෙක් එයාගේ ගෝල පිරිසට කරපු අවවාදයක්. ඒ මත පිළිතලා උසස් ජීවිතයක් බ්‍රහ්මචාරී සීලයක් ගත කරපු ඒ හැමෝම බ්‍රහ්ම ලෝකෙට. දැන් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ලස්සන උපමා 10ක් දේශනා කළා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නමයි දැන් මේ මිනිස්සුන්ට බොහොම අවශ්‍ය ස්වල්පය. වඩාත්ම ගැළපෙන්නේ දැන් තමයි. මිනිස්යාගේ ජීවිතේ මහා සැඩපහරක ගලාගෙන යන පහළට ගලාගෙන යන ජල පහරක එක ස්වල්ප මොහොතක ඒ ජලය චුට්ටක්වත් නතර වෙන්නේ නෑ. ඒ හැම තප්පරයක් හරි තප්පරෙන් දශමික ගානක් හරි පල්ලෙහාට යනවා. ඒ වගේ තමයි කියන මිනිස්යාගේ ආයුෂ වේගය. ඉතින් මම ඒක මතක් කරේ ඒ බුදුරජාණන් වහන්සේ අපගේ තුන් පරම පූජනීය වූ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ සංඝයාට සීල කරනවා. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේගේ දායාදයෙන් ඒ ශ්‍රී සද්ධර්මය ඒ විදිහට අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් ඔයාලට අපට සීල පරිදි පිණිස ඒ ධර්මයේ කියවන්න අහන්න ඉගෙන ගන්න ශ්‍රවණය කරලා ඉතින් ඒ වගේම ලස්සන අද ඒ වගේම ඒ ධර්මයේ ඔයාලට සිහියේ පැද්දී මිනිස පින්වත් අමිතදීප සාරණාසී ලස්සන යාත්‍රා කතා කරගෙන ඒක වෙනවා. ඉතින් ඒක නිසා හොඳට අපි කවුරුත් හිත පහදවාගෙන මේ දින කීපේ පුරාවට සියලු දෙනාම අද දවසේ මේ රැස් කළා වූ යම්තා පුණ්‍ය ධර්මයන් තියෙනවාද මේ හැම පිනක්ම මේ පූජනීය අපගේ කුරුදේවත ලොක්සාරණ වහන්සේගේ ශිෂ්‍යයන්ව අනුකූල අමිතදීප ස්වාමීන් වහන්සේට මේ පුණ්‍ය පිනක්ම අනුමෝදන් වේවා මේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ ලබා පින්නා වූ කායික මානසික දුක් පීඩා නිවා කාතක කරගෙන කරන උපකාරය. ඒ උපකාරයට කළගුණ සැලකීමක්. ඒ වගේම මේ පින්වත් පිරිසට මේ ධර්මයේ ශ්‍රවණය කරන්න ලබන්න අවස්ථාවක් ලබා දෙන්න කියන අදහසින් තමයි මේ විදිහට මේ කටයුතු සංවිධානය කෙරෙහි ඒ කරන උපකාරය නිසා තමයි ඒ පින්වත් ස්වාමීන් වහන්සේට භික්ෂුවක් විදිහට මේ රටට ඇවිල්ලා නීත්‍යානුකූලව ධර්ම ප්‍රචාරය කරන්න පුළුවන් විදිහට ඒ වීසා බලපත්‍රය සහිත ටිකට් දාලා මේ විදිහට ගෙනලා මේ ඔයාලට ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණා. ඊට පස්සේ ඒ සමාජිකයට විශේෂයෙන් අනුමෝදන් කරනවා. දැන් මේ විදිහට මේ නගරේ විතරක් නෙවෙයි අපි අනිත් නගරවලත් ඒ ධර්ම ප්‍රචාරය ඒ වගේම විතර තව රටවල් පහක විතර වගේ ධර්ම ප්‍රචාරය සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා ඒ රැස් කරගන්නත් එයාලට අනුමෝදන් වෙනවා. ඉතින් ඒක විශේෂයෙන් මතක් කරනවා මේ හැම දිනම කීපයක් කරගෙන කරලා ඒ විශේෂයෙන්ම අපේ ගොඩාක් වෙනස් කරලා දාන කියලා වන්දනා කරනවා. ඒ වගේ භවදේශනාවල ගොඩාක් වෙනස් කරලා ඉතින් ඒ වගේම අපි මම දැන් අවුරුදු 15ක් විතර හිතේ Ini pada kita menyatakan percaya apabila lima dosa yang saya asyik saya
කුලියට සම්බන්ධ වුණා. ඒ වගේම ආනන්ද මහසෑයේ සංඝ කුලියට අපි සම්බන්ධ වුණා. ඒ වගේ අපි දෙකේ ධර්ම ප්‍රචාරය කරගෙන සීල භාවනා වැඩසටහන සීල ප්‍රඥාන වඩනවා. අම්මේ දොසිම ස්වාමීන් වහන්සේට අපේ සදෙස් ජීවනාන්දට ඒ මහා සංඝරත්නයට අපි ප්‍රඥාන වඩනා කරනවා. ඒ කරන ධර්ම ප්‍රචාරයට සාර්ථක කරගන්න ඒ ස්වාමීන් වහන්සේට විවාහය මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ කරගන්නදී ප්‍රඥාන වඩනා කරනවා. සාදු සාදු සාදු. හරි හරි